ආයිබෝන් හැමෝටම ඉතින් මේ දවස්වල කට්ටිය මේ ක්ලෝඩ් වලින් ජෙනරේට් වෙන ටෙක්ස්ට් වලට ඇඩ් වෙන වෝටර්මාක් එක ගැන කතා කරන නිසා මේ අපි පොඩ්ඩක් බලමු ඒක වෙන්නේ කොහොමද කියලා සරලව. ඉතින් මේක ඇවිල්ලා ඔයාලා හිතනවා වගේ ඉමේජ් එකකට වෝටර්මාක් එකක් ඇඩ් වෙන විදියටවත් එහෙම නැත්නම් මේ ටෙක්ස්ට් එකට මොනවා හරි ඉන්විසිබල් දෙයක් ඇඩ් වෙන එකක්වත් මෙටා ඩේටා ඇඩ් වෙන දෙයක්වත් නෙමෙයි. මේක ඇවිල්ලා මේ Google මේ DeepMind කියලා ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඒකේ මේ හොයාගත්ත synth ID කියන ටෙක්නික් එක බේස් කරගෙන හැදිච්ච මේ වෝටර්මාර්කින් සිස්ටම් එකකින් වෙන පොඩි ඉන්ටරෙස්ටිං වැඩක්. ඉතින් software engineers ලා විදියට AI use කරන අය විදියට මේක ඉන්ටරෙස්ටිං නිසා පොඩ්ඩක් මේක ගැන සරලව බලමු. සාමාන්‍යයෙන් AI මොඩල් එකකින් මොනවා හරි ටෙක්ස්ට් එකක් ජෙනරේට් වෙයි. උදාහරණයක් විදියට සෙන්ටෙන්ස් එකක් කියලා හිතන්නකෝ. මේ සෙන්ටෙන්ස් එක එකපාර ජෙනරේට් වෙන්නේ නැහැ. සෙන්ටෙන්ස් එකේ පොඩි කොටස තමයි ජෙනරේට් වෙන්නේ. එතකොට මේ පොඩි කොටසක් අපි ටෝකන් එකක් විදියට හඳුන්වනවා. ටෝකන් එකක් විදියට අපිට වචනයක අකුරු දෙක තුනක් පංක්චුේෂන් එකක් මේ ඕන එකක් ගන්න පුළුවන්. ඊළඟට AI මොඩල් එකක් පළවෙනි වචනේ හරි ඊළඟ මොකක් හරි වචනයක් ජෙනරේට් වෙද්දී ආ දන්නවා මෙතනට ගැලපෙන වචන සෙට් එක මොනවද කියලා තමන්ගේ vocabulary එකකින්. ඊට පස්සේ එයා මේ එක් වචනයට අදාළව වෙනම raw score එකක් assign කරනවා. මේකට අපි කියනවා logit tag කියලා. එතකොට මෙන්න මේ logits mathematical function එකක් කරා යනවා. softmax, sparsemax වගේ මේවට අපි activation function කියලාත් කියනවා. ඊට පස්සේ මෙයා දෙනවා එක් වචනට අදාළව probability එකක්, percentage එකක්. ඊළඟට අනිත් පැත්තෙන් මේ watermark system එකට දෙනවා private number එකක්, secret key එකක්. මේක ඇවිල්ලා මේ watermark system එක විතරක් දන්න key එකක්. ඊට පස්සේ මේ secret key එකයි මේ වෙනකොට generate වෙලා තියෙන recently generate වෙලා තියෙන tokens එහෙම නැත්නම් මේ වචන ටිකයි combine කරලා තව function එකකට දෙනවා. එතනින් දෙනවා seed එක. seed එක කියලා කියන්නේ random string එකක්. මේක ඇවිල්ලා කෙනෙක්ට පිටින් බැලුවට අඳුර ගන්න බැරි string එකක්. ඒ වගේම මේක deterministic. ඒ කියන්නේ මේ වචන ටිකයි secret key එකයි නැවත මේ function එකට දුන්නත් දෙන්නේ එකම seed එක. ඊළඟට මේ watermark system එක මේ seed එක පාවිච්චි කරලා මේ එක් possible වචන තියෙනවානේ මෙතනට එන්න පුළුවන්. එක් වචනට අදාළව G value එකක් generate කරනවා. G value එකක් assign කරනවා. මේ value එක හරි බිඳුව හරි. එක කියලා කියන්නේ මේ වචනේ මේ hidden watermark pattern එකට fit වෙනවා. බිඳුව කියලා කියන්නේ එහෙම නැහැ. ඉතින් නිකම්ම මේ G value එක වෙන වචනයක් next word එක විදියට තෝරගන්න නැතුව මෙයා මෙතන tournament sampling කියලා වැඩක් කරනවා. මෙතනදි වෙන්නේ අර possible වචන ටික තියෙනවනේ original probabilities එක. මෙතනින් මෙයා මේ probabilities අනුව මේ system එක probabilities අනුව මේ වචන ටික short list කරනවා. ඊට පස්සේ මේ වචන දෙක අතරේ contest එකක් තියෙනවා. විනව තෝරන්නේ G value එක වෙන එක අනුව. නිකන් අර G value එක දෙකේම එක නම් random වචනයක් තමයි තෝරන්නේ. කොහොම හරි අවසානයේදී එක වචනයක් තීරනවා. මේ වචනේ තමයි next word එක විදියට screen එකේ display වෙන්නේ සහ ඒකම context එක update වෙනවා. ඊළඟට ආයෙත් මේ වැඩේම වෙන්න මේ cycle එක පටන් ගන්නවා. ඉතින් මේකේ detection part එක වෙන්නේත් මම අර කිව්වා වගේ මේ වචන ටිකක් තියෙනවා නම් secret key එකක් තියෙනවා නම් අපිට seed එක හොයාගන්න පුළුවන්. ඊළඟට ඒකෙන් G value හොයාගන්නත් පුළුවන්. ඉතින් detection algorithms මේවා දන්නවා. ඒ වගේම මේක ඔයාලට අයින් කරගන්න ඕන නම් ඔයා අමුතුවෙන්ම මේ ටික මේ generate වෙන ඒවා rewrite කරන්න ඕනේ.